හිටපු ප්‍රදේශ මන්ත්‍රීවරු හා අපේක්ෂක ලෙස ඉන්න හැමදෙනාගේම හා අපේ හදවතවල ජනතාවගේ විශේෂයෙන්ම අපි අද එක්වෙලා ඉන්නේ අපගේ කටන ගැනීමකට. අපි පෙරදුනා අපි 2004 දී අපේ ආණ්ඩුව අපෙන් යනකොට අපෙන් ජාතිවාදී අවශ්‍යලා අපිව මුලා කරලා අද ඉන්න මේ අනුර කුමාර දිසානායක තමයි අපේ ආණ්ඩුව කරේ. එදා මේ රටට දෙයක් ඒගොල්ලෝ 2004 දී පෙන්නුවා. ඒ දේ තමයි මේ රටේ ඉන්න හැම ජාතියින්ම එකතු කරගෙන මේ රට හදන්න යන ගමන මේ රටේ ජාතිවාදී අවශ්‍යලා 2004 දී හොඳට මතක කරගන්න 2004 දී තමයි අපි වටන්න පටන් ගත්තේ මේ රටේ. ඒ පටන් ගැනීම කරේ කවුරුත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ. එදා මේ රට තුල 2001 ඉඳලා රනිල් වික්‍රමසිංහ මෙතුමාගේ නායකත්වයෙන් අපි හිටපු මේ පක්ෂය ආපු ගමන රීගේනින් ශ්‍රී ලංකා කියලා මේ රට හරියට හදනකොට එදා මේ රට තුල අපේ රට විකුණනවා කියලා අපේ ඒ ආණ්ඩුව උදුරගත්තා. ඒ උදුරගත්තට පස්සේ පටන් ගත්තේ මේ රටේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මෙතුමාව ගෙනාව ඒගොල්ලෝ. ඒගොල්ලෝ මේ රටට ගෙනල්ලා මේ රටේ ලොකු සාපයක් ඇති කරලා තියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ. අපි ඒක මතක තියාගන්න යුතුයි. අද ජනතා විමුක්ති පෙරමුණ කතා කරන දෙයක් තමයි මේ රටේ හොරුන් ඔක්කොමලා හොරුන් කියන මතවාදයක් විතර අපිට අර කියන්නේ. ඒගොල්ලෝ අපිව ලස්සනට මුලා කරන එක අපි දකින්නේ. මේ රට තුල එදා ගෝඨාභය රාජපක්ෂ මෙතුමාව මේ රටේ ජනාධිපති කරන්න එක විදියකින් මේ රට මුලා කරා. ඒ මුලා කලේ ජාතිවාදී මුලා කරන්නේ. ඊට පස්සේ මේ අනුර කුමාරලා කොහොමද ඒක කරේ? මුස්ලිම් ජනතාව සුළු ජාතික ජනතාව මුලා කරගෙන 100ක අකලෙස් එක ඡන්ද ප්‍රමාණයට ඒගොල්ලෝ එකතු වුණා. ඉන්පසු මේ රටේ මහමැතිවරණයේදී ඒ හැම දෙයක්ම වෙනසකින් මේ රටේ තියෙන ජනාධිපතිගේ පක්ෂයට ඡන්දය හොයාගත්තා. මේ දේ වෙනකොට අපේ මිනිස්සු අතර තියපු කල්පනාව විශේෂයෙන්ම තරුණ ජනතාව ඒක විශේෂයෙන්ම ඔබතුමාලාට කියන්න ඕනේ. මේ දවස්වල ගෞරව අපේ නායක කබීර් හෂිම්තුමාත් එක්ක මේ හැමදෙනාම යනකොට අපි දකින දෙයක් තමයි අලුත් මූණු අපිත් එක්ක එකතු වෙනවා. මේ රටේ තුල අපේ ආණ්ඩුව කියන ඕන නම් විශේෂයෙන්ම කොළපාට ආණ්ඩුව කියන ඕන නම් අපි නිල් පාටක් ඕනේ. අපේ ජනතාව අතර ඒක අපි හිතට ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපේ එකමුතුතාවයෙන් තමයි මේ මහවනල්ලහර මේ රටේ වුණු අපි ආණ්ඩුව ගන්න පුළුවන් වෙන්නේ. මේ රට තුල චන්ද්‍රිකා 94 දී ආණ්ඩුව ගත්තට පස්සේ මොනවද කරේ? විශේෂයෙන්ම කොළපාටට තියපු 100ක 50 100ක 10 වනයකට හැදුවා. වනයකට හරගත්තා. ඒ 100ක 10 වනයට හරගත්ත නිසා තමයි අද වෙනකම් අපිට හරි ආණ්ඩුවක් ගැනීමේ ප්‍රශ්නයක් තිබෙන්නේ. ඒ නිසා අපි හිතන්න ඕනේ අපි හැමදෙනාම එකමුතු කරගෙන අපින් අතර වෙනස් පිළිම හදන්න නැතුව මේ ඡන්දය අපේ ආණ්ඩුව මේ රට තුළ පිටා ගැනීමට මුල පෙරන පළමුවන ඡන්දය අපි එක්වලා වැඩ කළ යුතුයි. අපි පක්ෂයට බොරු කරන්නේ නැතුව වැඩ කළ යුතුයි. මේක අනිවාර්යයෙන්ම හැමදෙනාට කියන්නේ. ඒ ජනතා විමුක්ති පෙරමුණට මෙතක ආණ්ඩුවක් නැතුව ඒගොල්ලෝගේ දේශපාලනය ගමන කරන්න පුළුවන් නම් ඒ අපිට ආණ්ඩුවක් නැතුව දේශපාලනය කරන්න බැරි. අපි හැමදාම වාසිපත්තට යන මිනිස්සුද? අපි සල්ලි වලට යන මිනිස්සුද? නැත්නම් අපි වෙන දේවල්ට යන මිනිස්සුද? නෑ. අපි කොළපාට ආණ්ඩුවක් එක්කේ සටනේ ඉන්න නිර්මාණකරු. අපි ජනතාවක් වශයෙන් අපි අවුරුදු 30 තිස්සේ ජනාධිපතිවරයෙක් නෙවෙයි ඉන්නවා. ඔබලා දන්නවද? අපි ජූනි ජූලයි වෙනකොට 2024 ජූනි ජූලයි වෙනකොට අපි තමයි ඉදිරියේ හිටියේ. මේ රටේ තියෙන ගොඩාක් ස්ටැටිස්ටික් වල තිබ්බේ සජිත් ප්‍රේමදාස මෙතුමා
ඇමතිතුමා තමයි මේ රටේ ඉඳින්නේ කියලා. ඒක ජුලයි අන්තිම වෙනකොට ඒක බයින්ද පටන් ගත්තා. ඒකේ උනේ මොනවද? අන්තිමට අපි පෙරදුනා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි අතර තියෙන්නේ වෙනස් වූ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ඔයාලගන්ට ජනතා විමුක්ති පෙරමුණේ එක්කෙනෙක් අපිත් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ Facebook වල අපිත් එක්ක සටන් කරනකොට ඒගොල්ලෝගේ සටන්කාමීත්වය වෙනසක් තිබෙනවා. අපි තාම පරණ ක්‍රමවලින් සටන් කරනවා. අපි හැමදාම ගමම ජනම දුරකථනයක් තියෙනවා. ඉතල බලන්න අපි කොච්චර හරි දේවල් ෂෙයා කරනවද? හරි දේවල් පක්ෂයේ අපි ගිරින්න අපේ පක්ෂයේ දිරින්න සඳහා අපේ වෙලාව කොච්චර අපි වෙන් කරනවද කියලා ඉතල බලන්න. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට එක දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ මුලා වෙන එක ඇති. අපි මුලා වෙන සමාජයක් නෙවෙයි. විශේෂයෙන්ම මේ රටේ එක්සත් ජාතික පක්ෂය තමයි හැම ජාතිකම එකතු කරගෙන යන ගමනක් දෙතුනේ. ඒ ගමනින්ම තමයි අපේ නායකයන් සජිත් ප්‍රේමදාස නායකත්වයෙන් මේ රටේ හැමදෙනාම එකවුතුවෙන් යන ගමන් වේදයක් හදලා තියෙන්නේ. ඒ නිසා අපි එක් වෙලා අපි හැමදෙනාටම අපි යනවා. ඒ වගේම මේ ඡන්ද කාලය තුළ ගොඩාක් ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවා. විශේෂයෙන්ම අපි ඔයාලට දෙන ආණ්ඩුවෙන් දෙන දේවල් කපනවා. නැත්නම් අපේ පාරක් හදලා දෙන්නේ ඒ වගේ කතාවලු කියනවා. ඒ දෙයින් අපි මෙතන අපි එකට වැඩ කරලා තමයි මේ ආණ්ඩුව පරද්දලා අපිට ආණ්ඩුව